තමන්ගේ පිය රජතුමා වෙන කාවන්තිස රජතුමාට කාන්තා ආභරණය ආපු දුටුගැමුණු කුමාරයා රජමාලිගාවෙන් පැනලා ගිහිල්ලා රුහුණු රටේ ඉඳලා මායා රටට එහෙම නැත්නම් කොත්මලේ ප්‍රදේශයට ඇතුළු වෙච්ච ස්ථානය තමයි දෙහෙදු කඩුල්ල කියලා හඳුන්වන්නේ. කොත්මලේ වේල්ල කෞතුකාගාරයේ කාපාක් එකේ ඉඳලා මීටර් 200ක් පමණ ගියාම ඔයාලට මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. අතීතයේදී රුහුණු රටේ ඉඳලා මායා රටට පිවිසෙන්න දොරටු 4ක් තිබිලා තියෙනවා. කඩදොර, වටදොර, නියන්දොර සහ ගල්දොර වශයෙන් තමයි මේ දොරටු 4 නම් කරලා තිබිලා තියෙන්නේ. නමුත් අද වෙනකොට අපිට දකින්න හම්බෙන්නේ මෙන්න මේ කඩදොර. එහෙම නැත්නම් දෙහෙදු කඩොල්ල කියන ස්ථානයේ විතරයි. මේ දොරටු හදලා තියෙන්නේ කොට්ටිගල් හා සක්කගල් භාවිතාවෙන්. ගැමුණු කුමාරයා මේ ස්ථානයේ ඇතුළු වුණාට පස්සේ තමන්ගේ මඟුල් කඩුව මේ ස්ථානයේ හැංගුවා කියලා ජනප්‍රවාදයේ මතයක් තියෙනවා. ඒ වගේම තමයි මේ දෙහෙදු කඩුල්ලෙන් ඇතුළු වුණාට පස්සේ ඔයාලට පෙනෙන පඩිපෙළ අතීතයේදී කොත්මලේ ඉඳලා කොටගේ පිටිය ගම්මානයට පිවිසෙන තමයි හදලා තියෙන්නේ. නමුත් අද වෙනකොට මේ පඩිපෙළ යම් තරමක් දුරට ගිහිල්ලා ශේෂ වෙලා ගිහිල්ලා තියෙනවා.